ඔබේ ජීවිතයේදී ඔබට අකමැති කියලා හැඟෙන, ඒ වගේම ඔබේ ඉදිරියේදී අකමැති විදිහට හැසිරෙන මිනිසුන් ඕනතරම් ඔබට මුණ ගැහිලා ඇති. ඔවුන් සමග ගැවසීම ටිකක් අපහසුයි වගේම ඔවුන්ව ඉක්මනින්ම එපා වන සුළුයි. සමහර මිනිසුන් අනෙකුත් මිනිසුන්ගේ ප්‍රසන්නයි කියන හැඟීම කිසි විටක දිනාගනු ලබන්නේ නැහැ. සමහර විට ඔබත් දැනුවත්ව හෝ නොදැනුවත්ව ෂණයකින්ම අප්‍රසන්නයි කියලා හැඟෙන දැනෙන පුද්ගලයෙක් වන්නට පුළුවන්. ෂණයකින්ම අප්‍රසන්නයි කියලා දැනෙන හැඟෙන මිනිස්සු ගාව තියෙන සරලම යථාර්ථය තමයි ගොඩක් අය ගාව තමන්ට නොගැලපෙන ආකර්ශනීය නොවන පුරුදු හොඳින්ම පවතිනවා. ඔවුන් මේ පිළිබඳව කිසිසේත්ම දැනුවත් නැහැ. එය ඔවුන්ට ඔවුන්ගේ ජීවිතයේ ඇතුලේ මුණ ගැහෙන හොඳ මිනිසුන් සහ ජීවිතයේ උදා වෙන විශිෂ්ට අවස්ථාවන් නැති කර ගැනීමට හොඳින්ම හේතුවක් බවට පත් වෙනවා. සමාජයේ ජීවත් වෙනකොට අනෙකුත් මිනිස්සු ගැන ඕනෑවට වඩා වද නොවී ජීවත් වීම ඊටාම හොඳ දෙයක් වෙනවා. නමුත් අනෙකුන් ගැන මම කිසි ගානකට ගන්නෙ නැහැ, මට කිසි කෙනෙක් අදාළ නැහැ කියන අන්නේ ඊගෝ එක සහිත මානසිකත්වය කිසිදු පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතයේදී සුදුසු වෙන්නේ නැත. අනිවාර්යෙන්ම ඔබට ජීවිතයේදී මිනිසුන් සමග හැසිරෙන්නට සිද්ධ වෙනවා. ඒ වගේම මිනිසුන් සමග ගනුදෙනු කරන්නට සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ නිසාම මිනිසුන් සමග සුහදව කටයුතු කිරීම, ඒ වගේම ඔවුන්ගේ සිත් දිනා ගැනීම ඔබේ ජීවිතයේ දියුණුවට හේතු වෙනවා වගේම ඔබට ජීවත් වීම හොඳින්ම පහසු කර දෙනවා. ජීවිතයේදී අන් කිසි දෙයකටවත් අවධානය දෙනවට වඩා ඒ දේවල් තේරුම් ගන්න උත්සාහ කරනවටත් වඩාත් වැදගත්ම තමන්ව තේරුම් ගැනීම සහ තමන් විසින්ම නිවැරදි කර ගැනීමයි. ඉතින් මේ වීඩියෝ එක හරහා ඔබේ ජීවිතයේදී මිනිස්සු ඔබට ෂණිකයෙන්ම අකමැති වෙන්න හේතුකාරණා වන හේතුකාරණා 5ක් පැහැදිලි කරනවා වගේම අන්නේ හේතුකාරණා නිවැරදි කරගන්නේ කොහොමද කියලා හරියටම පැහැදිලි කරන්න තමයි අද මේ වීඩියෝ එක හොඳින්ම වෙන්නේ. මුලින්ම ඔබේ ජීවිතයේදී ඔබව අනෙක් මිනිසුන්ට අකමැති කියලා හැඟෙන්න හේතු වන, ඔබව අප්‍රසන්න පුද්ගලයෙක් බවට ඔවුන් රිජෙක්ට් කරන්න හේතු වන පළවෙනි කාරණාව. අන්න එක තමයි weak body language, නැතිනම් දුර්වල ශරීර භාෂාව. ඔබ මිනිසුන් මුණ ගැසෙන විට, එවැගේම ඔබ මිනිසුන් ඇසුරු කරන විට ඔවුන් සමග පෙන්වන දුර්වල හැසිරීම් රටාව, නැතිනම් වාගේ දුර්වල ශරීර භාෂාව ඔවුන්ට ඔබත් සමග රැඳී සිටින්න තියෙන කැමැත්ත අඩු කරන්න ලොකුවටම බලපෑමක් කරනවා. අපි හැමෝම කැමති සුරක්ෂිත තැන්වල රැඳී සිටින්න. ඒක මිනිසෙකුගේ DNA වලම තියෙන සුවිශේෂී ගති ලක්ෂණයක්. මනුෂ්‍යයා කියන්නේ නිතරම කණ්ඩායමක් හැටියට සාමූහිකව ජීවත් වෙන්නට කැමති සත්ව කොට්ටාසයක්. දුර්වල හැසිරීමක් පෙන්වන පුද්ගලයා හැම විටම කණ්ඩායමේ ශක්තිමත් භාවය විනාශ කරලා දාන්න හේතු නිර්මාණය කරනවා. ඔබේ මානසික අභ්‍යන්තරයේ දුර්වලභාවය ලෝකයට පෙන්වන ප්‍රථම දේ තමයි ඔබේ ශරීර භාෂාව, නැතිනම් ඔබේ බොඩි ලැන්ග්වේජ් එක. වහලෙක් හැටියට නොහිතා තමන් රජෙක් කියන මානසිකත්වයෙන් ජීවත් වෙලා තමන්ට තමන් ගැන විශ්වාසයක් තියෙනවා, ඒ වගේම I am the best කියන මානසිකත්වයෙන් සමාජයට ගිහිල්ලා ඔබට ජීවත් වෙන්නට පුළුවන් නම් ඔයාගේ බොඩි ලැන්ග්වේජ් එක, ඔයාගේ ශරීර භාෂාව ඉබේම නිවැරදි ශක්තිමත් එකක් බවට මිනිසුන් දකින්නට පටන් ගන්නවා. හැම විටම මිනිස්සු එක්ක කතා කරද්දී අයි කන්ටැක්ට් එක නැතිනම් ඇස් මට්ටම තියාගන්න, ඒ වගේම පපුව ඉස්සරහට දාලා උරහිස කෙලින් තියලා තමන් ඇවිදින ගමන බිමන යන්න ජීවත් වෙන්න. අන්න ඒ වගේම ඔබ අතට අත දෙනකොට තමන් පිළිබඳව විශ්වාසයෙන් ශක්තිමත්ව හෑන්ඩ්ෂේක් කරන්න. ඒත් එක්ක වැදගත්ම දේ, ඔබ යම් කිසි තැනකට පැමිණෙන බව අඟවිමින් ඕනෑම තැනකට විශ්වාසයෙන් තමන්ගේ හෘද සාක්ෂිය විශ්වාස කරලා අන්න එතනට ඇතුළු වෙන්න. ඉතින් මෙන්න මේ කියන විදිහට ආගේ weak body language එක, නැතිනම් ආගේ දුර්වල ශරීර භාෂාව ශක්තිමත් විශ්වාසදායි එකක් බවට ඔයාට පත් කරගන්නට පුළුවන් නම් අන්න එක තමයි මිනිස්සුන්ට ප්‍රසන්නයි කියන හැඟීම දිනා ගන්න, ඔවුන්ගේ විශ්වාසය දිනා ගන්න ඔයාට කරන්න පුළුවන් පළවෙනි කාරණාව වෙන්නේ. මීළඟට ෂණිකයෙන්ම මිනිස්සුන්ට ඔබ පිළිබඳව තියෙන ප්‍රසන්නයි කියන හැඟීම නැති වෙන්න, ඒ වගේම ඔයාව රිජෙක්ට් කරන්න හේතු වන දෙවන පොයින්ට් එක, දෙවන කාරණාව. අන්න එක තමයි only engage in small talk, නැතිනම් වැඩිපුර ඔහේ කතා කරනවා වෙනුවට අදාළ තැනට නියම වචන භාවිතා කරන්න. ඔබ පිරිසක් ඉදිරියේදී නැතිනම් පුද්ගලයෙකු සමග හැසිරෙනකොට කතා කරන විට අවස්ථාවට වැදගත් වන වචන පමණක් කතා කිරීමට හෝ නැතිනම් හැකිතරම් විශ්වාසයෙන් නිහඬව ඔවුන් සමග ගනුදෙනු කරන්නට පුළුවන් නම් අන්න ඒක ඔබේ ප්‍රසන්නභාවය වැඩි කිරීමට හොඳින්ම හේතුවක් බවට පත් වෙනවා.
මම කියන්නේ නෑ ඔබට මිනිසුන් සමග හිතාමතා කතා නොකර ඔවුන් සමග සිනා නොවීවත් සිටිය යුතුයි කියලා. එය අනිවාර්යෙන්ම ඔබ සමග මිනිසුන්ට තියෙන සම්බන්ධතා දුර්වල කරන්න, ඔවුන්ට ඔබ අකමැති පුද්ගලයෙක් ලෙස දැනෙන්න හොඳින්ම හේතු නිර්මාණය කරනවා. නමුත් මිනිසුන් සමග හැසිරෙද්දී හොඳින් මතක තියාගන්න. කලබලකාරී මනස පමණක් තමයි හැම විටම වැඩි වචන කතා කරන්නේ. ඒ වගේම ඒ වැඩිපුර කතා කරන වචන බොහෝ විට ඔයාට පාඩු සිද්ධ කරනවා වගේම අදාළ නොවන දේවල් ඔබෙන් වචන හැටියට පිට වෙලා අනිකුත් මිනිස්සුන්ට ඔබ ගැන තියෙන ප්‍රතිරූපයට හානි වෙන්න එය ඍජුවම බලපෑම් ඇති කරනවා. ඉතින් අදාළ කාරණාව අදාළ දේවල් තැනට ගැලපෙන විදියට කතා කරන්න, තමන්ගේ වචන ගැන ප්‍රවේශම් වෙන්න. එය අනිවාර්යෙන්ම මිනිසුන්ට ඔයා ගැන තියෙන ප්‍රසන්නභාවය ඉහළ යන්න ලොකු ෆැක්ටර් එකක්, ලොකු හේතුවක් බවට පත් වෙනවා. මීළඟට මිනිසුන්ට ඔබව අප්‍රසන්නයි කියලා හැඟෙන්න, ඒ වගේම ඔබව තැනකින් රිජෙක්ට් කරන්න හේතු වන කාරණා අංක 3, point number 3. අන්න එක තමයි weak voice, නැතිනම් දුර්වල හඬ පාලනය, දුර්වල කතා විලාශය. ඔබ සංවාදයකදී කියන දේ මොකක්ද කියන කාරණාව වගේම ඔබ ඒ දේ කියන්නේ කොහොමද කියන කාරණාවත් අනිකුත් මිනිසුන්ට ඍජුවම බලපාමක් ඇති කරන්න හේතු කාරණාවක් වෙනවා. ඔබට හැම විටම පවතින්නේ දුර්වල කතා විලාශයක්, දුර්වල කටහඬක් නම්, ඒ වගේම විශ්වාසදායී ස්වරයකින් තොරව ඔබ අදහස් හුවමාරු කරනවා නම් අනිවාර්යෙන්ම මිනිසුන්ට ඔබව දුර්වල ප්‍රතිරූපයක් තියෙන පුද්ගලයෙක් හැටියට පේන්න ගන්නවා. ඉතින් හැම විටම පුහුණු වෙන්න, විශ්වාසයෙන් ශක්තිමත්ව කතා කරන්න, ඒ වගේම සුපැහැදිලි නිවැරදි වචන භාවිතා කරන්න, පැහැදිලිව තමන්ගේ අදහස සරලව පැහැදිලි කරන්න. ඒ වගේම තමන් කතා කරන කටහඬේ ටෝන් එක, ශබ්ද විලාශය පාලනයකින් යුතුව භාවිතා කරන්න. ඔබේ විශ්වාසදායී වචන, ඔබේ විශ්වාසදායී ස්වරය අනිකුත් මිනිසුන්ගේ හිත් දිනා ගන්න, ඔබ ප්‍රසන්නයි කියන හැඟීම ඔවුන්ගේ මනසේ ඇති කරන්න ප්‍රධාන බලපෑමක් ඇති කරනවා. මීළඟට මිනිසුන්ට ඔබව අප්‍රසන්නයි කියලා හැඟෙන්න හේතුවන, ඒ වගේම ඔබ ඔවුන්ගෙන් රිජෙක්ට් වෙන්න හේතුවන කාරණා අංක 4. අන්න එක තමයි poor hygiene, නැතිනම් දුගඳ අපිරිසිදුභාවය. ඔබට ජීවිතයේදී සියල්ල හොඳින් කළ හැකි වුවත් නමුත් ඔබ ගාව පිරිසිදු බව, පිළිවෙල, දුගඳ හමනවා නම් මිනිසුන්ට ඔටෝමැටිකලි નિરાයාසයෙන්ම ඔබ පිළිබඳව අකමැත්තක් ඇති වෙනවා. හොඳින් මතක තියාගන්න, මිනිසුන් ඉදිරියට ඔබ දුගඳ හමන විදිහට, ඒ වගේම අපිලිවෙල විදිහට යනවා නම් ඒ ෂණයෙන්ම මිනිසුන් ඔබට අකමැත්ත ප්‍රකාශ කරන්න, ඔබව අප්‍රසන්නයි කියන හැඟීමක් ඔවුන්ගේ මනසේ ඇති වෙන්න ඒක ප්‍රධාන කාරණාවක් වෙනවා. ඉතින් හැම විටම තමන්ට තියෙන ඇඳුම පිළිවෙලට අඳින්න, තමන්ගේ කොණ්ඩේ රැවුල හොඳින් නඩත්තු කරන්න, ඒ වගේම මුඛ සෞඛ්‍ය, ඒ වගේම තමන් අඳින පළදින විදිය ගැන නිතර හිතන්න. ඒන් අනිවාර්යෙන්ම මිනිස්සුන්ගේ හිතවල ඔබ ගැන තියෙන ප්‍රතිරූපය, ප්‍රසන්නයි කියන හැඟීම ඉහළ යන්න හේතු කාරණාවක් වෙනවා. මීළඟට ඔබේ ජීවිතයේදී මිනිසුන්ට ඔබව අප්‍රසන්නයි කියලා හැඟෙන්න, ඒ වගේම මිනිසුන්ගෙන් ඔබව රිජෙක්ට් වෙන්න හේතු කාරණා වන කාරණා අංක 5. අන්න එක තමයි excessive sharing on social media, නැතිනම් නිතරම සමාජ මාධ්‍ය තුල Tamanගේ පෞද්ගලික දේවල් පළ කිරීම. පර්යේෂණ වලට අනුව නිතරම සමාජ මාධ්‍ය භාවිතා කරන, පෝස්ට් අප්ලෝඩ් කරන, ඇක්ටිව් විදිහට ජීවත් වෙන මිනිස්සු සාමාන්‍ය ජීවිතයේදී මිනිසුන් අතර වැඩිපුර පිළි නොගන්නා අයයි. ඔවුන්ට සෑම විටම අනෙකුත් මිනිසුන්ගේ අවධානය අවශ්‍යයි. ඒ වගේම අනෙකුත් මිනිසුන්ගේ කැමැත්ත දිනා ගැනීමට ඔවුන්ට දැඩි ලෙස අවශ්‍යතාවක් තිබෙනවා. කැමැත්ත දිනා ගන්න, අවධානය දිනා ගන්න සෝෂල් මීඩියා ඇතුලේ මිනිස්සු විවිධ පළකිරීම් සිදු කරන්න මිනිස්සෙකුගේ මානසිකත්වයේ ඇතුලේ ඔහු ගැන තියෙන වැලියු එක වටිනාකම හොඳින්ම දිය වී යනවා. හොඳින් මතක තියාගන්න, වෙලාවක් කලාවක් නැතුව අවසිහියෙන් නිතරම දෛනික ජීවිතය සෝෂල් මීඩියා ඇතුලේ පළ කරන්න ඔබට අප්‍රසන්න පුද්ගලයෙක් හැටියට අනිකුත් මිනිසුන්ගේ මානසිකත්වයේ ඇතුලේ ලේබලයක් මුණ ගැහෙනවා. ඉතින් Facebook ඇතුළු සමාජ මාධ්‍ය නිතරම බුද්ධිමත්ව පරිහරණය කරන්න, අනිකුත් මිනිසුන්ගේ ප්‍රසන්නයි කියන හැඟීම ගෙන දෙන ෆෝස් පළ කරන්න බුද්ධිමත්ව අනිවාර්යෙන්ම සමාජ මාධ්‍ය භාවිතා කරන්න. ඉතින් මෙන්න මේ කතා කරපු මිනිස්සෙකුට ඔබව අප්‍රසන්න විදිහට පේන්න, දැනෙන්න, හැඟෙන්න හේතු වන කරුණු කාරණා 5 ඔයාගේ තියෙනවා නම් ඔයාගේ ජීවිතේදී මෙන්න මේ කරුණු කාරණා 5න් ඉවත් වෙලා ඒවා නිවැරදි කරගෙන ඔයාට සමාජගත වෙන්න පුළුවන් නම්, මිනිස්සු ඉස්සරහට මිනිස්සු ආශ්‍රයට යන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම ඔයත් ඔවුන්ට කැමති, ප්‍රසන්නයි කියලා හැඟෙන, ඔබත් සමග වැඩිපුර කාලය ගත කරන්න පෙළඹෙන මානසිකත්වයක් ඔවුන්ගේ හිතේ අනිවාර්යෙන්ම ඇති වේවි. ඉතින් මිනිස්සු මැද රිජෙක්ට් නොවෙන්න, ඔවුන්ගේ ප්‍රසන්නයි කියන හැඟීම දිනා ගන්න මේ කරුණු කාරණා 5 ආගේ ජීවිතයට යොදා ගන්න, ඒ පිළිබඳව අවධානය දෙන්න.
අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතය ඔයාට පහසු වේවි. ඒ වගේම ඔයාගේ ජීවිතයේදී ඔයාට මුණ නොගැහුණු මිනිසුන්ගේ අවස්ථාවන් බොහෝමයක් මුණ ගැහෙවි. ඔබට ජය.